නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාර්මික පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිට කරගෙන පින්වත් සෑම දිනාම පිළිවෙලින් පවත්වාගෙන එන අභිධර්මයට ආරම්භයක් අභිධර්ම සම්භාෂණය කියන පොය දේශනා වැඩසටහන් මාලාවේ අද බක් පොහොය නිමිති කරගෙන අද දිනට ඉගෙන ගන්නට තියෙන පාඩම ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. මේ වෙනකොට අපි චිත්තචෛසික ඉගෙනගෙන සංග්‍රහ ඉගෙනගෙන වේදනා හේතු කෘත්‍ය ආදී ඉගෙනගෙන අද දින අපිට ඉගෙන ගන්නට තියෙන්නේ ආරම්මන කියන ආරම්මන සංග්‍රහය ආරම්මන කියන පාඩම. ඉතින් සෑම දිනම මේ වෙනකොට චිත්තචෛසිකයන් හොඳින් පාඩම් කරලා සංග්‍රහණය පාඩම් කරලා හොඳින් ඒවා ප්‍රගුණ කරගන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපි ගිය පාඩම මතක් කරගත්තොත් අපි ద్వාර ඒ වගේම කෘත්‍ය ඉගෙන ගත්තා. ඉතින් කෘත්‍ය පාඩමේදී අපි කෘත්‍ය 14ක් සහ ඒ සිතින් කරන කෘත්‍ය ප්‍රමාණ ඉගෙන ගත්තා. ඉතින් අපි පසුගිය පාඩමේ පොඩි අතුපසුවීමකුත් සිද්ධ වුණා. ඉතින් ඒක අපි මේ පාඩමේදී නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු අද පාඩම සහ පසුගිය පාඩමේදී වෙච්ච සුළු අඩුපාඩුව අපි මේ පාඩමේදී නිවැරදි කරගමු. හොඳයි අපි කෘත්‍ය සංග්‍රහයේදී අපි එක කෘත්‍යයක් කරන කෘත්‍ය දෙකක් කරන කෘත්‍ය තුනක් කරන කෘත්‍ය හතරක් කරන කෘත්‍ය පහක් කරන සිත් කියලා අපි සිත් වර්ගීකරණය කරගත්තා. ඉතින් පසුගිය පාඩමේදී එක කෘත්‍යයක් කරන සිත් ප්‍රමාණය 67ක් කියලා තමයි මම සඳහන් කළේ. එතන පොඩි අඩුපාඩුවක් වුණා. එක සිතක් එතනට එකතු කරලා තිබුණේ නැහැ. ඒ තමයි එක කෘත්‍යයක් කරන සිත් 68ක් තිබිය යුතුයි. ඒ තමයි ජවන සිත් 55 ජවන කෘත්‍ය කරන. ඒ වගේම දෙපස් විඥාන 10. ඒ වගේම සම්පටිච්ඡන කෘත්‍ය කරන සිත් 2 සහ පංචද්වාරා වර්ජන සිත. එතකොට මේ පංචද්වාරා වර්ජන සිත මේ සිත අපිට ගිය පාඩමේදී මග හැරුණා. ඉතින් ඒ සිතත් එකතු කරගන්න කෘත්‍ය එකක් කරන සිත් 68ක් හැටියට අපි හදාගන්නට ඕනි. ඒක තමයි ගිය පාඩමේදී වෙච්ච අඩුපාඩුව. ඉතින් ලොකු අඩුපාඩුවක් නෙමෙයි. නමුත් ඒක ලොකු අඩුපාඩුවක් හැටියට ගත යුතුයි. මොකද සිතක්ම මග හැරිච්ච එකක්නේ. නමුත් අපිට පාඩම් කරගන්න මතක තියාගන්න එකතු කරගන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි අපි කියපු සිත් 67ට 68ක් කරගන්නට ඕන. ඒකට එකතු කරන්නට ඕන පංචද්වාරා වර්ජන සිත. අද අපිට ඉගෙන ගන්නට තියෙන්නේ ආරම්මන සංග්‍රහය. ආරම්මන සංග්‍රහය. අරමුණ. මොකද්ද මේ ආරම්මන සංග්‍රහය? පළවෙනි කොටස. ආරම්මන සංග්‍රහය පළවෙනි කොටස.
අරමුණ කියලා කියන්නේ අරමුණ. අපි නිතර කියනවනේ සාමාන්‍ය ස්වභාවයෙන් අපි කියනවා මම දැක්කා. මට ඇහුණා. මට ගඳ සුවඳ දැනුණා. මට රස දැනුණා. මගේ කයේ හැපුණා. මට හිතුණා. මං කල්පනා කරා. මට දැනුණා. මං දැනගත්තා. මං අවබෝධ කරගත්තා කියලා යම් කිසි දෙයක් අපි යම් කිසි දෙයක් දැන ගැනීම කට කියනවා අරමුණක්. මොකද්ද මේ අරමුණ කියන්නේ? සිතට දැනෙන දේවල් නැත්තම් සිතට හසුවන දේවල්. සිතට දැනෙන දේවල්, සිතට හසුවන දේවල් නැත්තම් සිතින් අල්ල ගන්න දේවල්. ඒවා තමයි අරමුණු කියලා කියන්නේ. සිතට දැනෙන, සිතට හසුවන, සිතින් අල්ලා ගන්න දේවල් වලට කියනවා අරමුණු. අපි පරමාර්ථ ඉගෙන ගන්නකොට චිත්ත පරමාර්ථයේදී අපි කිව්වේ සිත් අරමුණු දැන ගැනීමනේ. අරමුණ දැන ගැනීම තමයි සිතේ ලක්ෂණය. එතකොට සිත අරමුණු දැන ගන්නකොට ප්‍රධාන වශයෙන් අරමුණ දැන ගන්නකොට ඒහා සමග යෙදෙන චෛසික ධර්මියොත් යම් මට්ටමකින් අරමුණ දැන ගන්නවා. ඒගොල්ලන්ට විශේෂ කෘත්‍යයන් තියෙනවා. නමුත් චෛතසිකයොත් යම් මට්ටමකින් අරමුණු දැන ගන්නවා. ඒතකොට අරමුණ දැන ගැනීමේ ප්‍රධානිය තමයි සිත. සිතේ කෘත්‍යය තමයි අරමුණ දැන ගැනීම. එහෙම ගත්තහම අරමුණු තියෙන කොටස් 6ක්. අරමුණු 6ක් තියෙනවා. මොනවද අරමුණු 6? එක තමයි රූපාරම්මණය. ඉතින් රූපාරම්මණය. මොකද්ද මේ රූපාරම්මණය කියලා කියන්නේ? චක්කු ප්‍රසාදයට සංවේදී වෙනවා. චක්කු ප්‍රසාදයේ තමයි රූපාරම්මණය ගැටෙන්නේ. චක්කු විඥාණයෙන් චක්කු විඥාන සිත් දෙකක් තියෙනවානේ. චක්කු විඥාන දෙකක් තියෙනවා. කුසල විපාක අකුසල විපාක චක්කු විඥාන දෙකක් තියෙනවා. ඒ චක්කු විඥාන දෙකෙන් දැනගන්න මොකද්ද දැනගන්නේ? වර්ණ රූපය. ඒකට තමයි රූපාරම්මණය කියලා කියන්නේ. වර්ණ රූපය. ඒකට වර්ණ රූපය තමයි චක්කු විඥාන සිත් දෙකෙන් දැනගන්නේ. ඒකට කියනවා රූපාරම්මණය කියලා. ඊළඟට ශබ්දාරම්මණය. මොකද්ද ශබ්දාරම්මණය කියලා කියන්නේ? ශබ්ද රූපය. රූප 28ක් තියෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්න රූප 28 ඇතුලේ තියෙන ශබ්ද රූපය. කොහොමද ශබ්ද රූපය දැනගන්නේ? සෝත ප්‍රසාදයට තමයි සංවේදී වෙන්නේ. දැනගන්නේ සෝත විඥාන සිද්දකෙන්. සෝත විඥාන සිද්දකෙන් දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? වර්ණ රූපය. වර්ණ රූපය තමයි ශබ්ද රූපය. ශබ්ද රූපය දැනගන්නවා. ශබ්ද රූපය දැනගන්නවා ශබ්දාරම්මණය හැටියට. එතකොට ශබ්දාරම්මණය වෙන්නේ ශබ්ද රූපය. රූප 28න් එකක්. ඒක සංවේදී වෙන්නේ සෝත ප්‍රසාදයට. දැනගන්නේ සෝත විඥාන සිද්දකින්. නැවතත් කිව්වොත් රූපාරම්මණය චක්කු ප්‍රසාදෙහි ගැටෙනවා. චක්කු ප්‍රසාදයට සංවේදී වෙනවා. ඒ වගේම චක්කු විඥාන සිත් දෙකෙන් දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? වර්ණ රූපය. එහෙනම් වර්ණ රූපය තමයි රූපාරම්මණය. ශබ්ද රූපය සෝත ප්‍රසාදයේ ගැටෙන සෝත විඥාන සිත් දෙකෙන් දැනගන්න ශබ්ද රූපය. මේ දෙකම රූප 28 තියෙන රූප දෙකක්. ඊළඟට ගන්ධාරම්මණය. ගන්ධාරම්මණය ගාන ප්‍රසාදයට සංවේදී වෙන නැත්නම් ගාන ප්‍රසාදයේ ගැටෙන ගාන විඥාන දෙකෙන් දැනගන්න ගන්ධ රූපය. ගන්ධ රූපය ඒකත් රූප 28න් එකක්.
එකයි. ඒ වගේම රසාරම්මණය. රසාරම්මණය ජීවහා ප්‍රසාදේ ගැටෙන නැත්නම් ජීවහා ප්‍රසාදයට සංවේදී වන ජීවහා විඥාන සිත් දෙකෙන් දැනගන්න මොකද්ද රස රූපය. රස රූපය. පහ පොට්ටබ්බාරම්මණය. පොට්ටබ්බාරම්මණය. පොට්ටබ්බාරම්මණය කියලා කියන්නේ කාය ප්‍රසාදේ ගැටෙන නැත්නම් කාය ප්‍රසාදයට සංවේදී වන කාය විඥාන දෙකෙන් දැනගන්න මොනවද ධර්ම තුනක් තියෙනවා. පඨවි තේජෝ වායෝ කියන රූප තුන. එතකොට පොට්ටබ්බ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන රූප තුන. ඒ තුන අරමුණු කරනවා පොට්ටබ්බාරම්මණයක් හැටියට කවුද? කාය විඥාන සිත් දෙක. ඊට පස්සේ තියෙන්නේ 6 වෙනි එක ධම්මාරම්මණය. ධම්මාරම්මණය. මොනවද මේ ධම්මාරම්මණය කියලා කියන්නේ? ධම්මාරම්මණය කියලා කියන්නේ මේ මෙතන තියෙනවානේ පරමාර්ථ වශයෙන් ගත්තොත් 7ක් තියෙනවා. මොනවද? රූප 28න් 7ක් තියෙනවා. රූප 28න් 7ක්. මොනවද 7? වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය කියන 4යි. එතකොට පඨවි, තේජෝ, වායෝ කියන 3යි. 7යි. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තොත් ධර්ම 7ක්, අරමුණු වශයෙන් ගත්තොත් එහෙම ධර්ම අරමුණු වශයෙන් ගත්තොත් අරමුණු 5ක්. අරමුණු 5ක් ධර්ම 7ක්. ඒ අරමුණු 5ට ධර්ම 7ක් ගියා පොට්ටබ්බාරම්මණය කියන එකට ධර්ම 3ක් ගිය නිසා. ඊළඟට ධම්මාරම්මණය කියනකොට ප්‍රසාද රූප 5යි. ප්‍රසාද රූප 5යි. සූක්ෂම රූප 16යි. මේවා ඉස්සරහට දැනගන්නට පුළුවන්, ඉගෙන ගන්නට පුළුවන්. මේ විදිහට දැනට මතක තියාගන්න. එතකොට මේ කියන 7ත් රූප 28 වෙන්නේ මේ 5ට උඩ කියන 7 එකතු කරාම 12යි. ඒ 12යි මේ 16 එකතු කරාම 28යි. එතකොට ඒ රූප 28න් උඩ 7ක් ගිහිල්ලා තියෙනවනේ. 7ක් ගියාම ප්‍රසාද රූප 5. මොනවද ප්‍රසාද රූප 5 කියලා කියන්නේ? චක්කු ප්‍රසාදයටනේ සංවේදී වෙන්නේ. එතකොට චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියන 5යි. සූක්ෂම රූප 16යි. ඒ වගේම සිත් 89යි. කෙටි ක්‍රමයෙන් ඕනනම් දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත් එහෙම 121යි. චෛතසික 52යි. නිර්වාණයයි. ප්‍රඥප්ති කියන මේ ධර්ම ටික තමයි ධම්මාරම්මණය බවට පත් වෙන්නේ. මොනවද ධම්මාරම්මණය බවට පත් වෙන්නේ? වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨවි තේජෝ වායෝ කියන පොට්ටබ්බ රූප තුන කියන පරමාර්ථ ධර්ම 7 හැර ප්‍රසාද රූප 5යි, සූක්ෂම රූප 16යි, කෙටි ක්‍රමයෙන් සිත් 89යි, දීර්ඝ ක්‍රමයෙන් ගත්ත සිත් 121යි. ඒ වගේම චෛතසික 52යි, නිර්වාණයයි, ප්‍රඥප්තියයි. මෙන්න මේ ටිකට කියනවා අපි ධම්මාරම්මණය කියලා. එතකොට අරමුණු 6 අරගෙන
අරමුණු 6ට වැටෙන ධර්ම ටික වෙන් කරලා හඳුනා ගැනීම තමයි පළවෙනි පියවර. පළවෙනි පියවර ඒක. අරමුණු 6ක් තියෙනවා. අරමුණු 6ට වැටෙන ධර්ම ටික මොනවද කියලා හඳුනා ගන්නට ඕනේ. දැන් මෙතන තියෙනවා පරමාර්ථ ධර්ම. සංකත අසංකත ප්‍රඥප්ති නේද? එතකොට සංකත වශයෙන් තියෙන පරමාර්ථ තමයි රූප චිත්ත චෛතසික. අසංකත වශයෙන් තියෙන පරමාර්ථය තමයි නිවන. දෙකටම නොවැටෙන එක තමයි ප්‍රඥප්ති. එතකොට මේ සියලුම ටික තමයි මේ අරමුණු කියන සංඛ්‍යාවට වැටෙන්නේ. එතකොට මෙතන ගත්තාම සියලු පරමාර්ථ නොවන ප්‍රඥප්තිය තියෙනවා. එතකොට මේ අරමුණු බවට පත් වෙලා තියෙන්නේ රූප 28යි, සිත් 89යි, එහෙමත් නැත්නම් 121යි, එහෙමත් නැත්නම් චෛසික 52යි, නිර්වාණයයි, ප්‍රඥප්ති. මේ ප්‍රඥප්ති කියන්නේ පරමාර්ථ ධර්ම නොවේ. එතකොට අපිට පුළුවන් වෙන්නට ඕන අර ద్వාර වලදී කෘත්‍ය වලදී අපි වෙන් කරලා බෙදලා ඉගෙන ගත්ත පාඩම් කරගත්තා වගේ අරමුණු වලදීත් පළවෙනි පියවර හැටියට අරමුණු 6 මොකද්ද පාඩම් කරගන්නට ඕන. අරමුණු 6ට වැටෙන ධර්ම මොනවද පාඩම් කරගන්නට. එහෙනම් රූපාරම්මණය කියනකොට අපි ඉක්මනින් ඔළුවට එන්නට ඕනි මේ වර්ණ රූපය. ශබ්දාරම්මණය කියනකොට ශබ්ද රූපය. ගන්ධාරම්මණය කියනකොට ගන්ධ රූපය. රසාරම්මණය කියනකොට රස රූපය. පොට්ටබ්බාරම්මණය කියනකොට පඨවි තේජෝ වායු. ධම්මාරම්මණය කියනකොට ක්‍රම දෙකකට ඕනනම් හිතන්න පුළුවන්. ඒ ධර්ම 7 රූප, ශබ්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ කියන රූප 7 හැර ඉතිරි රූප 21 සිත් 89 හෝ 121 චෛතසික 52 නිර්වාණය ප්‍රඥප්ති කියන ටික ඒ විදිහට පාඩම් කරන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට කඩලා ප්‍රසාද රූප 5, සූක්ෂම රූප 16, සිත් 89 හෝ 121, එහෙමත් නැත්නම් චෛතසික 52 නිර්වාණ ප්‍රඥප්ති කියලා ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන්. කොයි විදිහට හරි අරමුණු 6 මතක තියෙන්න ඕන. අරමුණු 6ට වැටෙන ධර්ම ටික බෙදලා මතකයට ගන්න ඕන. ඒක තමයි මේ ආරම්මන සංග්‍රහයේ තියෙන මේ පළවෙනිම පියවර. එතකොට අපි දැන් ඉගෙන ගත්තේ මොකක්ද අරමුණක් කියන්නේ? සිතට දැනෙන, සිතට හසුවන, සිතින් අල්ල ගන්න දේ තමයි අරමුණ. එතකොට අරමුණ කියන්නේ මොනවද? අපි මේ ඉගෙන ගත්ත හැම දෙයක්ම අරමුණු. අපේ හිතට යමක් වැටහෙනවා නම් ඒ වැටහෙන සියල්ලම අරමුණක්. සිතත් අරමුණක්. සිතත් අරමුණක්. හැබැයි ඒ සිතටම ඒ සිත අරමුණු කරන්න බෑ. හරියට පිහියෙන් ඒ පිහියම කපන්න බෑ වගේ ඒ සිතට ඒ සිතම අරමුණු කරන්න බෑ. සිතක් ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ වෙනත් සිතකින් තමයි ඒ සිත අරමුණු කරන්නේ. ඒ සිතට සිත අරමුණු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි සිත් 89 සහ 121 කියන තැනට අපි ගත්තා. ඉතින් පරමාර්ථ වශයෙන් ගත්තොත් අරමුණු නොවන ධර්මයක් නැහැ. සියල්ල අරමුණු. අපි ඉගෙන ගත්ත පරමාර්ථ සියල්ලම අරමුණු. පරමාර්ථ නොවන දේවලුත් අරමුණු. මොනවද? ප්‍රඥප්ති. අපි පනවගත්ත දේවල් ඇඳ, පුටු, මේස ආදී නාම ප්‍රඥප්ති, අර්ථ ප්‍රඥප්ති ආදී වශයෙන් ප්‍රඥප්ති නානාවිද වෙනවා. දෙවනි එක තමයි අරමුණ නැවත කොටස් 4කට බෙදනවා. අපි
ඉගෙනගත්ත අරමුණු කොටස් 4කට බෙදෙනවා. බලමු අපි මොකද්ද අරමුණු 4? මොකද්ද අරමුණු 4 කොටස? එකක් තමයි අතීත. අතීත. දෙක අනාගත. තුන වර්තමාන. හතර කාල මුක්ත. කාල මුක්තයි. කාලයක් ගන්න බෑ. අතීත කියන්නත් බෑ, අනාගත කියන්නත් බෑ, වර්තමාන කියන්නත් බෑ. කාල මුක්තයි. කාලයන්ගෙන් තොරයි. මොනවද මේ අතීත කියලා කියන්නේ? ඉපද නිරුද්ධ වූ. ඉපදී නිරුද්ධ වූ. ඇතිවීම නැතිවීම දෙකට යටත් වෙන්න ඕන. කාලයක් කියලා හඳුන්වන්න නම් ඇතිවීම නැතිවීම දෙකට යටත් වෙච්ච ධර්මයක් වෙන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ කාලයක් කියන එකක් හඳුන්වන්න බෑ. එහෙනම් මොනවද ඉපද නිරුද්ධ උනේත් මොනවද? ඇතිවීම නැතිවීම දෙකට යටත් උනේත් මොනවද? ඒ දේවල් තමයි රූප, චිත්ත, චෛතසික. ඒවා තමයි අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච අරමුණු දේවල්. අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච දේවල් වලට කියනවා අතීත නැත්නම් අතීත ආරම්මන. ඒවා අතීත අරමුණු. අපිට තියෙනවනේ ඕන තරම්. අපිට වැඩියෙන්ම අපිට තියෙන්නේ අතීත ආරම්මනනේ. අපි වර්තමාන දේවල් වලට වඩා හිතන්නේ අතීතයේ වෙච්ච දේවල්නේ. අතීතයේ දැක්ක දේවල්, අතීතයේ ඇහුණු දේවල්, අතීතයේ දැනෙච්ච ගඳ සුවඳ, අතීතයේ දැනගත්ත රස, අතීතයේ දැනගත්ත ස්පර්ශ, අතීතයේ වෙච්ච සිදුවීම්, දැනගත්ත දේවල්, ඒවා තමයි අපි බොහෝ වෙලාවට කල්පනා කරනවා. සම්මර්ෂණය කරනවා. හිතනවා කියලා අපි කියන්නේ. එතකොට අපි බොහෝ වෙලාවට අතීත දේවල් තමයි වැඩිපුර හිතන්නේ. දැන් කවුරු හරි අපිට බැන්නනම් ඒ බැනපු එක අපිට පුළුවන් ඉතින් අතීත වශයෙන් දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන්, සමහරක් වෙලාවට කල්ප ගණන් මතක තියාගෙන ඉන්නේවත් තියෙනවා. එහෙම අපි අරමුණු කරනවා අතීත වශයෙන්. අතීත වශයෙන් හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච යම් ධර්මයක් ඇතනම් එය අරමුණු කරනවා නම් ඒ අරමුණු කරන ධර්ම අතීතාරම්මන වෙනවා. එතකොට අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච සියලු ධර්මය මොනවද? චිත්ත, චෛතසික, රූප සියල්ලම අතීතාරම්මන. ඒ වගේම තමයි මතු උපදින්නට නියමිතව ඇති නැත්නම් මතු උපදින්නට නියමිත ඇතිවීම නැතිවීම දෙකට යටත්. ඇතිවීම නැතිවීම දෙකට යටත්. අපි හිතන්නකෝ අපි කවුරු හරි කෙනෙක් අනාගතයේ ගෙයක් නිර්මාණය කරන්න හිතනවා. මේ විදිහට තමයි මම මේ ගේ හදන්නේ, මේ විදිහට තමයි පාට කරන්නේ, මේ විදිහට තමයි කාමර සැලසුම් කරන්නේ, මේ විදිහට තමයි මිදුල සැලසුම් කරන්නේ ආදී වශයෙන් අපි අනාගතයේ දේවල් ගැන සැලසුම් කරනවානේ. නමුත් ඒවා තාම හටගෙන පැවතිලා නැති දේවල්. ඒකට හටගෙන පැවතිලා නැති දේවල් අනාගත ආරම්මන. මොනවද තාම හටගෙන පැවතිලා නැත්තේ?
ඇතිවීම නැතිවීම දෙකට යටත් ධර්ම මොනවද? ඇතිවීම නැතිවීම දෙකට යටත්ව තාම හටගෙන නැති ධර්ම මොනවද? ඒවත් මේ තියෙන්නේ රූප 28 සිත් 89 චෛතසික 52ම තමයි. ඊළඟට වර්තමාන. වර්තමාන කියලා කියන්නේ මේ මොහොතේ පවතින. මේ මොහොතේ පවතින. අපිට ඉතින් වර්තමාන කිව්වහම නානා විදිහට ගන්න පුළුවන්. අපි මේ මොහොතේ පවතින දේවල්. මේ මොහොතේ පවතින දේවල් මොනවද? මේ මොහොතේ පවත්නා වූ ඇතිවීම නැතිවීම දෙකට යටත්. මොනවද යටත් වෙන්නේ? ඒත් රූප 28 සිත් 89 චෛතසික 52. මේවා තමයි අතීතයේ හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච දෙයක් අරමුණු කරනවා නම් අපි ඒවට කියන්නේ අතීතාරම්මන. තාම හටගෙන පැවතිලා නිරුද්ධ වෙච්ච නැති දෙයක් අරමුණු කරනවා නම් ඒවට කියනවා අපි අනාගත ආරම්මන. මේ මොහොතේ හටගෙන පැවතිලා තියෙන දේවල් අරමුණු කරනවා නම් අපි කියන ඒවට වර්තමාන ආරම්මන. ඒ වගේම ඇතිවීම නැතිවීම දෙකට යටත් නොවන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒවට කාලයක් නැහැ. අතීත කියන්නත් බෑ, අනාගත කියන්නත් බෑ, වර්තමාන කියන්නත් බෑ. ඒ නිසා අපි ඒවට කියන කාල මුක්තයි. කාලයන්ගෙන් තොරයි. කාලයක් දෙන්න බෑ. මොනවද ඒවා? ඒවා තමයි නිර්වාණයයි ප්‍රඥප්ති. මේ දෙක. නිර්වාණ ප්‍රඥප්ති දෙක අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට වැටෙන්නේ නැහැ. අතීත නිවන, වර්තමාන නිවන, අනාගත නිවන, අතීත ප්‍රඥප්තිය, වර්තමාන ප්‍රඥප්තිය, අනාගත ප්‍රඥප්තිය කියලා එහෙම කියන්නේ නැහැ. ප්‍රඥප්තිය නම් මොකද හේතුව? නිර්වාණය පරමාර්ථයක් වුණාට එක සංකත පරමාර්ථයක් නෙමෙයි. හේතුන් නිසා හටගත්ත ධර්මයක් නෙවෙයි. දැන් චිත්තචෛසික රූප පරම්පරා වශයෙන් පවතින දෙයක්. ඒ චිත්තචෛසික රූප කියන පරම්පරාව අපි හඳුන්වනවා එක්ක පංචස් නාම රූප දෙකක් හැටියට. එහෙමත් නැත්නම් ස්කන්ධ පංචකයක් හැටියට. එහෙමත් නැත්නම් ආයතන 12ක්, එහෙම නැත්නම් ධාතු 18ක් ආර්ය සත්‍ය වශයෙන් ආදි වශයෙන් නානාවිද බෙදීම් වලින් අපි කතා කරනවා. සංසාර පැවැත්ම. දැන් සත්වයේ පුජ්‍යලයේ අපි සම්මත කරගන්නවනේ. ඒ ආදි වශයෙන් අපි දක්වන මේ ධර්මයන්ගේ පැවැත්මනේ. ඒ පැවැත්ම යම් දවසක නතර වෙනවා නම් ඒ නතර වීම මුල් කරගෙන අපි කියනවා නිවන. කියන්නේ නූපදීම, සංස්කාරයන්ගේ නූපදීම. එහෙමත් නැත්නම් ස්කන්ධයන්ගේ නිවීම. ඒ නිවන අසංකත පරමාර්ථයක්. ඒ නිසා යාට කාලයක් නැහැ. නිවනට අතීත අනාගත වර්තමාන වශයෙන් කාලයක් නැහැ. ඒ වගේම තමයි අපි පනවගත්ත දේවල්. ප්‍රඥප්තිනේ හොඳ නරක වශයෙන් මේස පුටු ඇඳ ආදී මේ තියෙන භාණ්ඩ වශයෙන් අපි නාම ප්‍රඥප්ති පනව ගන්න. ඒවටත් අතීත අනාගත වර්තමාන කියලා එහෙම කාලයක් නැහැ. ඒවත් කාල මුක්තයි. එතකොට දැන් අපි අරමුණු 6යි මොනවද අරමුණු 6? රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ඒ අරමුණු 6ට අපි ඒ ධර්ම ටික ඇහිඳගත්තා. ඊට පස්සේ අතීතාරම්මන, අනාගතාරම්මන, වර්තමානාරම්මන, කාල මුක්ත කාලයක් නැති ආරම්මන කියලා 4කට අරගෙන අපි ඒක
බෙදාගත්තා. ඊළඟට අපි බලමු අරමුණු වන සිත්. අරමුණු අපි අරමුණු අපි ඉගෙන ගත්තනේ ద్వාර සංග්‍රහයේදී ඒ ద్వාරවල පහළ වෙන සිත් හැමෝටම දැන් මතක ඇති. චක්කුද්්වාරික සිත්, චක්කුද්්වාරයේ පහළ වෙන සිත් අපි ඉගෙන ගත්තනේ මොනවද? 46ක්. දෙපස් විඥාන හැර ඉතිරි කාමාවචර සිත් 44යි. චක්කු විඥාන සිත් 2යි. මේවා හැමතිස්සෙම අරමුණු කරන්නේ වර්තමාන රූපාරම්මණය. වර්තමාන රූපාරම්මණය. ඒ වගේම සෝතද්්වාරික සිත් 46ත් අරමුණු කරන්නේ වර්තමාන රූපාරම්මණය. මොනවද කියන එක දැන් හැමෝටම පැහැදිලි දන්නවා. මොනවද මේ 46 ඇතුලේ තියෙන්නේ කියන එක ඉගෙනගෙන තියෙන්නේ, පාඩම් කරලා තියෙන්නේ. නැවත නැවත මතක් කරගන්න, අමතක කරගන්න එපා. ඒ වගේම ගානද්්වාරික සිත් 46. ඊට පස්සේ ජීවහාද්්වාරික සිත් 46. ඒ වගේම කායද්්වාරික සිත් 46. මේවා වර්තමාන ආරම්මන. මේවෙන් කරන්නේ වර්තමාන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. මේවා අතීත අනාගත කාල මුක්ත වශයෙන් අරමුණු කරන්න බෑ. මේ 40 මේ සිත් වලින් අරමුණු කරන්නේම වර්තමාන රූපයක්. එතකොට මේවට මේ පහට අරමුණු කරන්න බෑ අතීත අනාගත කාල මුක්ත අරමුණු කරන්න බෑ. ඒගොල්ලෝ අරමුණු කරන්නේ මර හතරෙන් වර්තමාන විතරයි. වර්තමාන විතරයි අරමුණු කරන්න පුළුවන්. වර්තමාන රූපය විතරයි අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම මනෝද්වාරික සිත් අපි ඉගෙන ගන්නනේ මනෝද්වාරයේ වශයෙන් පහළ වෙන සිත් සහ මනෝද්වාරික සිත් කියලා. මතක ඇති. කොහොමද? මනෝද්වාරික සිත්. මනෝද්වාරික සිත් අපි ඉගෙන ගත්තා. මනෝද්වාරයේ වශයෙන් පහළ වෙන සිත් 19කුත් ඉගෙන ගත්තානේ. මේ තියෙන්නේ මනෝද්වාරයේ වශයෙන් පහළ වෙන සිත්. ප්‍රතිසන්දි, භවහාංග, චුති සිද්ධ කරන සිත් 19ක්. ඒ වගේම තමයි මනෝද්වාරයේ අරමුණු මනෝද්වාරික සිත් හැටියට අපි ඉගෙන ගත්ත ජවන සිත් 55යි. මනෝද්වාරා වර්ජන සිතයි. තදාරම්මන 11යි. ඒවට පුළුවන් කාලත්‍රයට අයත්. කාලත්‍රයට කිව්වේ අපි කිව්වේ මේ ටිකට පුළුවන් වර්තමානනේ. බැරි මොනවද? අතීත අනාගත කාල මුක්ත බෑ. කාල මුක්ත බෑ. කාල මුක්ත බෑ. ඒ ටික බෑ. ඒකට අරමුණු කරන්න පුළුවන් වර්තමාන විතරයි. මෙන්න මේ මනෝද්වාරික සිත් 50 මේ ජවන සිත් 55යි
තදාරම්මන 11යි මනෝද්වාරා වර්ජන සිතයි කියනකොට කාලත්‍රයට අයත් රූප 28නි සිත් 89 චෛසික 52 මේකෙත් අපි දෙවැනි කොටසේදී ඉගෙන ගන්න කොයි ප්‍රමාණයෙන් අරමුණු කරන්න පුළුවන්ද කියලා මේක ඉගෙන ගන්න පොදුවේ මේක පොදු කතාවක් මේක ඇතුලේ කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මේ සිතට ඔක්කොම පුළුවන්ද ඒක අපි දෙවැනි කොටසේදී කතා කරනවා කොහොමද මේක තවත් ගොඩාක් බෙදීම් තියෙනවා දැනට මතක තියාගන්න ඕන කාලත්‍රයට අයත් ධර්ම තමයි මේවා රූප චිත්ත චෛතසික කාල මුක්ත ඒවා තමයි නිර්වාණ ප්‍රඥප්ති ඒවා අරමුණු කරනවා අරමුණු වෙති එතකොට මේ ద్వාර විමුක්ත සිත් ద్వාර විමුක්ත වන අවස්ථාව මොනවද ద్వාර විමුක්ත වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාව භවාංග අවස්ථාව චුති අවස්ථාවේදී ඒගොල්ලන්ට වර්තමාන අතීත ආරම්මන හයත් ප්‍රඥප්ති අරමුණු වෙනවා ඒවා අපි කොහොමද අරමුණු වෙන්නේ කියන එක අපි දෙවනි කොටසේදී ඉගෙන ගන්න මේ ටික තමයි දැන් පාඩම් කරලා මතකයේ තියාගත යුතු කාරණා ටික මොනවද කාරණා ආපහු මතක් කරගත්තොත් වැඩි විස්තර ඔළුවට ගන්න යන්න එපා කෙටියෙන්ම මතක තියාගන්න අරමුණු 6යි අරමුණු 6යි මේ තියෙන්නේ ඒ අරමුණු 6 අරමුණු 6 එතකොට මේ අරමුණු වලට තියෙන ධර්ම ඒ ටික දැනගන්නට ඕන. ඒක තමයි පළවෙනිම කාරණය. ඊළඟ පාඩමට යනකොට බෙදීම් ටික දැනගන්න නම් මේ බෙදීම් ටික හොඳට තියෙන්නට ඕන. ඊළඟට අරමුණු කොටස් 4 අතීත වර්තමාන අතීත අනාගත වර්තමාන කාල මුක්ත ඒ වගේම ඒ සිතින් අරමුණු ඒ සිත් චක්කුද්්වාරික සිත් 46ට වර්තමාන රූපාරම්මණය අරමුණු වෙති සෝතද්්වාරික සිත් 46ට වර්තමාන ශබ්දාරම්මණය ගානද්්වාරික සිත් 46ට වර්තමාන ගන්ධාරම්මණය ජීවහාද්්වාරික සිත් 46ට වර්තමාන රසාරම්මණය කායද්්වාරික සිත් 46ට වර්තමාන පොට්ටබ්බාරම්මණය මනෝද්්වාරික සිත් 67ට කාලත්‍රයට අයත් රූප චිත්ත චෛතසික නිර්වාණ ප්‍රඥප්ති අරමුණු කරන්න පුළුවන් ඒ වගේම ద్వාර විමුක්ත සිත් කියන්නේ ප්‍රතිසන්දි භවාංග චුති කරන අවස්ථාවේ සිත් 19ට වර්තමාන අතීත සඩාරම්මනියෝද ප්‍රඥප්තිද අරමුණු කරන්න පුළුවන් කියන එක මේ ටික තමයි අද දවසේදී අපේ පාඩමේ මතක තබා ගත යුතු කොටස් ටික. එතකොට අපි මේක ටිකක් විස්තරව කතා කරන්නේ දෙවැනි ආරම්මන පාඩමේ. ඉතින් අද අපි තවත් පොඩි අභ්‍යාසයක් කරන්න හුරු වෙන්න ඕන හැමෝම. දැන් අපි මෙහෙම චිත්ත චෛසික සංග්‍රහ වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු ආදී වශයෙන් මේවා අපි ඉස්සරහාට ඉගෙනගෙන යනකොට අපි නිතර පුහුණු වෙන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. පුහුණු කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපි සිත් 121ම පාඩම් කරලා තියෙනවා. සිත් 121ම පාඩම් කරලා තියෙනවා. ඒ සිත් 121 අරගෙන සිත් 121
සිත් 121 අරගෙන දැනට මේ වගේ අපි ලිස්ට් එකක් හදා ගන්නවා ඉස්සරහට තව ලැබෙනවා මෙහෙම සිත් 121 අරගෙන දැනට ඉගෙනගත්ත දේවල් වලින් පුරුදු කරන්නට ඕන පුහුණු කරන්නට ඕන අපි නිතර කොහොමද මේක හිතන්නේ කොහොමද කල්පනා කරන්නේ කොහොමද බලන්නේ අපිට හිතන්නකෝ සාමාන්‍යයෙන් අපිට සිත් පහළ වෙනවනේ අපි දන්නවනේ සමහරක් වෙලාවට අපිට රාග සිත් පහළ වෙනවා සමහරක් වෙලාවට අපිට ද්වේෂ සිත් පහළ වෙනවා සමහරක් වෙලාවට මෝහ සිත් පහළ වෙනවා සමහර වෙලාවට අපිට කුසල් සිත් පහළ වෙනවා මේ ආදි වශයෙන් අපිට සමහර වෙලාවට යමක් දැක්කහම චක්කු විඥාන සිත් පහළ වීම ආදී වශයෙන් අපිට සිත් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඒ වෙලාවට කියනවනේ මට දැන් පුදුම ආසාවකින් ඉන්නේ. පුදුම තරහකින් ඉන්නේ. මගේ මෝඩකම ආදී වශයෙන් අපි එක එක වෙලාවට එක එක විදිහට කතා කරනවා. ඒ කතා කරලා තියෙන අපිට පහළ වෙච්ච සිත ගැන. ඒ වෙලාවට අපිට පුළුවන් මේ සිත කෙටි ක්‍රමයෙන් ගත්තොත් සිත් 89 ඇතුලේ. එහෙමත් නැත්නම් දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත් සිත් 121 ඇතුලේ. අරගෙන ඒකෙන් සිතක් ගන්නට පුළුවන්. අපිට පහළ වුණත් නැතත් අපි සිත් ගැන දන්නවනේ. අපිට පහළ වුණොත් පහළ වෙන්නට පුළුවන් කාමාවචර සිත් 54න් කොටසයි. මොකද සමහර සිත් අපිට පහළ වෙන්නේ නැහැ. හසිතුප්පාද සිත පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රියාසිත 8 පහළ වෙන්නේ නැහැ. ඒ අරුණාම ඒ 9 හැරුණට පස්සේ සිත් 45ක් තියෙනවනේ. ඒ 45න් එකක් අපිට පහළ වෙනවා නිතරම. ඒ පහළ වෙන සිත හඳුනා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉගෙනගෙන තියෙන සිත් 89 හරි 121 හරි අරගෙන අපි නිතර කළ යුතු පුහුණුවක් අභ්‍යාසයක් තියෙනවා. ඒක තමයි තමන් කල්පනා කරන්න ඕන. මේක නිකන් හිත ඉන්න හොඳ නැහැ. සිත් 89 ඇතුලෙන් එක සිතක් 50 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන් 70 වෙන්න පුළුවන් 80 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 8 9 15 ඕන විදිහට මේ මැදින් සිතක් අපි තෝරගන්න. එතකොට මේ සිත ඉක්මනින් ගිහිල්ලා බලන්න ඕන. උදාහරණයකට ගත්තොත් අපි ගමුකෝ 10 වෙනි සිත කියලා 10 වෙනි සිත නම් තියෙන්න ඕනි අකුසල් සිත් 12 ඇතුළේනේ. එතකොට අපි ඒකට කොටු කරගන්න. එතකොට මොකක්ද මේ සිත? අපි ගත්තොත් එහෙම 13 ඉඳලා 30 දක්වා නම් 13 ඉඳලා 30 දක්වා නම් අපි කතා කරලා තියෙන්නේ අහේතුක සිත් ඇතුලේ සිතක් ගැන තමයි අපි තෝරගෙන තියෙන්නේ. 31 ඉඳලා 54 වෙනකන් නම් අපි කතා කරලා තියෙන්නේ කාමසෝබන සිත් ඇතුලේ එකක්. 55 ඉඳලා 69 වෙනකම් නම් අපි කතා කරලා තියෙන්නේ රූපාවචර සිත් 15න් එකක්. 70 ඉඳලා 81 වෙනකම් අපි ඒක අතර සිතක් නම් අපි තෝරගෙන තියෙන්නේ මේක අරූපාවචර සිතක්. 81 ඉඳලා 89 හරි 121 වෙනකම් හරි නම් අපි තෝරගෙන තියෙන සිතක් මේක ලෝකෝත්තර සිතක්. එතකොට අපි මේ විදිහට සංඛ්‍යා වශයෙන් මේ සිත් බෙදා ගන්නට ඕන. කල්පනා කරන්නට ඕන. එහෙමත් නැත්නම් අපිට තව හිතන්නට පුළුවන් මේක අසෝබන සිද්ද අතරින් එකක්ද තෝරගෙන තියෙන්නේ සෝබන සිත් අතරින් එකක් තෝරගෙන තියෙන්නේ කියලාත් අපිට හිතන්නට පුළුවන්. කොහොම හරි අපි මේ සිත ඇහිඳ ගන්නට ඕන. Tamanට හිතෙනවා එකපාරට 50 වෙනි සිත. අපි මේ සිත ඇහිඳ ගන්නට ඕන. ඒ විදිහට තමන්ම සිතක් තෝරන්නේ නැතුව එකපාරට අංකයක් මතක් කරගන්න. මතක් කරගෙන ඉස්සෙල්ලම බලන්නේ සිත ಜಾති වශයෙන් කුමන ಜಾතියට අයත් සිතක්ද? ಜಾති හතරක් කිව්වනේ.
මොනවද ಜಾති හතර? අකුසල කුසල විපාක ක්‍රියා. ಜಾති හතර තමයි අකුසල කුසල විපාක ක්‍රියා. නැත්නම් අපි පහසුවෙන් කියනවා නම් කුසල කුසල විපාක ක්‍රියා. පිළිවෙලට කියනවා නම් අකුසල කුසල විපාක ක්‍රියා. මේ જાතියෙන් කුමන જાතියකට අයත් සිතක්ද? ඒ වගේම ඒ සිත භූමි වශයෙන් කුමන භූමියකට අයත් සිතක්ද? අපි භූමි හතරක් ඉගෙන ගත්තානේ. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා භූමි හතරක් ඉගෙන ගත්තා. එතකොට මේ අපි ඇහිඳගත්තු සිත මොන භූමියට අයත් සිතක්ද? ඒ වගේම මේ සිතේ චෛතසික සංග්‍රහය අපි ඉගෙන ගත්තනේ අකුසල් සිත්වල චෛතසික සංග්‍රහය, අහේතුක සිත්වල චෛතසික සංග්‍රහය, කාම සෝබන සිත්වල චෛතසික සංග්‍රහය, ඊට පස්සේ ධ්‍යාන සිත් වශයෙන් පඨම ධ්‍යාන සිත්වල, ဒုတိ ය ධ්‍යාන සිත්වල, තෘතිය ධ්‍යාන සිත්වල, චතුර්ථ ධ්‍යාන සිත්වල. එහෙමත් නැත්නම් අපිට ගන්න පුළුවන් ඒක භූමි මේ වශයෙන්ම රූපාවචර භූමියේ සිත්වල චෛතසික සංග්‍රහය, අරූපාවචර භූමියේ සිත්වල චෛතසික සංග්‍රහය, ලෝකෝත්තර භූමියේ සිත්වල චෛතසික සංග්‍රහය කියලා ඒ අපි ඇහිඳගත් සිතේ චෛතසික ප්‍රමාණය, චෛතසික සංග්‍රහය ඇහිඳ ගන්නට ඕන. ඒකට ඒක තමයි හතරවෙනි පියවර. පළවෙනි පියවර සිත් 121 ඇතුලෙන් සිතක් ඇහිඳ ගැනීම. ඒ සිත කුමන જાතියකට, කුසල කුසල විපාක ක්‍රියා කුමන જાතියකට අයිති සිතක්ද? ඒ වගේම කුමන භූමියකට? භූමිය ගත්තාම කාම රූප අරූප ලෝකෝත්තර කියන කුමන භූමියකට අයිති සිතක්ද කියලා අපි හොයන්නට ඕන. ඒ වගේම තමයි ඒ සිතේ වේදනාව. ඒ සිතේ වේදනාව. අපි වේදනාව ගත්තනේ අනුභවන ભેදයෙන් 3 ආකාරයි, ඉන්ද්‍රිය ભેදයෙන් 5 ආකාරයි. අනුභවන ભેදයෙන් ගත්තාම සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා වේදනාව. ඉන්ද්‍රිය ભેදයෙන් ගත්තාම සුඛ සෝමනස්ස, දුක දෝමනස්ස, උපේක්ෂා කියලා වේදනා පහකට බෙදලා අපි කතා කරා. එතකොට ඒ සිත මොන වේදනාවෙන් යුක්ත සිතක්ද? ඒ වගේම තමයි ඒ සිත හේතුවක් ඇති සිතක්ද නැත්නම් අහේතුක? හේතුක සිතක්ද අහේතුක සිතක්ද? ඒ කියන්නේ හේතු යෙදෙන සිතක්ද හේතු නොයෙදෙන සිතක්ද? එතකොට අපිට තෝරගන්න පුළුවන්. එතකොට ඒක තෝරගන්නේ අහේතුක සිත් 18ක් තියෙනවනේ. අහේතුක සිත් 18න් එකක් නම් අහේතුක සිතක්. එහෙම නැත්නම් අකුසල කාමසෝබන රූපාරූප ලෝකෝත්තර සිතක් නම් ඒක හේතුක සිතක්. හේතු සහිත සිතක්. ඊළඟට අපිට පුළුවන් ඒ සිත අහේතුකද, ඒක හේතුකද, ද්වි හේතුකද, ත්‍රි හේතුකද කියලා ඒ සිතේ තියෙන හේතු ප්‍රමාණය. අහේතුක සිතක් නම් ඉතින් ඒක අපි කෙලින්ම අහේතුකයි. ඒක හේතුක සිත් තිබ්බනේ. මෝහ මූල සිත්. ද්වි හේතුක සිත් තිබ්බා. ඉතිරි අකුසල් සිත් 10, මෝහ මූල සිත් 2 වර්ජිත ඉතිරි අකුසල් සිත් 10. ඒ වගේම කාම සෝබන වල තිබ්බ 12ක් ද්වි හේතුක සිත්. ඒතකොට 22ක් තිබ්බනේ. ද්වි හේතුකයිද, අහේතුකද, ඒක හේතුකද, ද්වි හේතුකද, අනිත් ඉතිරි සියලුම සිත්. ඉතිරි කාම සෝබන 12ත් රූපාරූප ලෝකෝත්තර සියලු සිත් ත්‍රි හේතුකයි. ඒතකොට ත්‍රි හේතුක සිතක්ද? ඒ වගේම ඒ සිත
කෘත්‍ය කීයක් කරනවද? අපි ඉගෙන ගන්නනේ එක කෘත්‍යයක් කරන සිත්, කෘත්‍ය දෙකක් කරන සිත්, කෘත්‍ය තුනක් කරන සිත්, කෘත්‍ය හතරක් කරන සිත්, කෘත්‍ය පහක් කරන සිත්. එතකොට මේ සිතෙන් කරන කෘත්‍ය ප්‍රමාණය මොනවද? ඒ වගේම අපිට ඒකට එකතු කරගන්න පුළුවන් ద్వාර. අපි ලබන වැඩසටහන වෙනකොට පුරුදු වෙලා ඉන්නට ඕන මෙන්න මේ ටික හොයන්න. අපි ద్వාර, ආරම්මන, වස්තු කියන ඒවා මේකට එකතු වෙනවා. 8 9 10 11 ආදී වශයෙන් ගොඩාක් දේවල් ඉස්සරහට මේකට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට අපිට එක සිතක් ගත්තාම බොහෝ දේවල් බලන්න පුළුවන්. බොහෝ දේවල් ඉස්සරහට එක සිතක් අරගෙන ඒ සිතට හිත යොමු කරලා අපිට බොහෝ දේවල් ඒ සිත ඇතුලෙන් හොයන්නට පුළුවන්. එතකොට දැන් ලබන දේශනාව වෙනකොට හැමෝම මේ විදිහට නිතර කල්පනා කරන්නට ඕන, හොයන්නට ඕන. ඒ වගේම තමයි සිත් 121ම අරගෙන ලියන්න. නැවත සිත් 121 අරගෙන ලියන්න මේ විදිහට. කොහොමද? සිත, පළවෙනි සිත, සිතේ ಜಾතිය, සිතේ භූමිය, සිතෙහි ඇති චෛතසික ප්‍රමාණය, ඒ සිතේ ඇති වේදනාව, ඒ සිතේ හේතුක සිතක්ද අහේතුක සිතක්ද, ඒක අහේතුකද ඒක හේතුකද ද්වි හේතුකද ත්‍රි හේතුකද, ඒ සිතින් කරන්න පුළුවන් කෘත්‍ය ප්‍රමාණ එය මොකද්ද කියලා හැම සිතකම තමන්ම ලියන්න උත්සාහවත් වෙන්න. නැත්තම් තමන්ම හොයන්න. එහෙම ලියනකොට සිතක් පාසා ලියනකොට එකපාරක් දෙපාරක් තුන් පාරක් ලියනකොට මේ ටික හොඳට මතක ඉන්නවා. හොඳට ඔළුවට යනවා. ඒ නිසා මේ අභ්‍යාසය නිතර කළ යුතු එකක්. මොකද මේකට ඊට පස්සේ දිගට එකතු වෙනවා. සූවිසි ප්‍රත්‍යය දක්වාම එකතු කරන්න පුළුවන්. එතකොට මේ විදිහට හොයලා ගිහිල්ලා ඒ සිතේ තියෙන ඒ සිතට ප්‍රත්‍ය වෙන සූවිසි ප්‍රත්‍ය කීයක් මොන ප්‍රත්‍ය මොන විදිහට වෙනවද කියලා මේ විදිහට බලන්නට පුළුවන්. මෙහෙම බලනකොට මෙහෙම බෙදා බලනකොට අපි හැමෝටම අපි තියෙනවානේ සක්කාය දිට්ඨිය, ආත්ම සංඥාව, සත්වයේක් පුජ්‍යලයේක් මටයි මම මාගේ මටයි කියන ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. අපි මේ විදිහට නිතර හිතලා බලනවා. එතකොට මේ විදිහට බලනකොට අපිට සත්වයේක් නොවන, පුජ්‍යලයේක් නොවන, ආත්මයක් නොවන පරමාර්ථ ධර්ම සමූහයකගේ ක්‍රියාවලියක් කියන එක වැටහෙන්න පටන් ගන්න. එහෙම වෙනකොට අපිට මේ තියෙන කෙලෙස් ධර්මයන් සංසිඳෙන්න පටන් ගන්න. ඒ නිසා දැම්ම මෙතන ඉඳලම මේ එකතු වෙන හැම පාඩමක්ම එකතු කරගෙන මේ විදිහට හැම සිතක්ම බලන්න, තේරුම් ගන්න උත්සාහවත් වෙන්නට ඕන. ඉතින් අපි ඊළඟ පාඩමේ ඉඳලා අපි වස්තු සංග්‍රහය ඉවර වෙනකොට අපි බලන්න ඕන හැම වැඩසටහනක් කින්ම පස්සේ හැම පාඩමකින්ම පස්සේ නැවත බලන්න ඕන ඒ දිගට. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි මුළු පාඩම් මාලාව පුරාවටම අනාගතයේ යම් දවසක සූවිසි ප්‍රත්‍යයත් ඉගෙනගත්ත දවසක මේ සිතක් අරගෙන කොයි ප්‍රමාණයෙන් මේ කියන ධර්ම ටික අපිට බලන්න පුළුවන්ද කියලා පුරුදු වෙන්නට ඕන. ඒ නිසා අදට අපි මේ පාඩමින් පස්සේ අපි අදට පාඩම අවසන් කරනවා. ඉතින් හැමෝම ආරම්මන සංග්‍රහය
පළවෙනි කොටස ඒ දීලා තියෙන ටික හොඳට පාඩම් කරගන්න. අපි ලබන සතියේ දෙවෙනි කොටස ලබන වැඩසටහනේදී අපි දෙවෙනි කොටස සිද්ධ කරනවා. ඊළඟට අපි වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු ඔක්කොම ටික ඉගෙන ගත්තට පස්සේ අපි එක දවසක් අරගෙන සිත් ටිකක් අරගෙන අපි බලනවා ඒ සිත්වල මේ ටික කොහොමද අපි තෝරන්නේ හොයන්නේ බලන්නේ කියලා ඒ විදිහට අද වැඩසටහන අද මෙතනින් අවසන් කරනවා. බක් පොහොය නිමිති කරගෙන සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දේශනාවේ කුසලානිසංස ධර්ම බලයෙන් පින්වත් අපි හැම දිනා නමින් මේ පිය පරලොව ගියා වූ සියලුම ඥාති වර්ගයාටත් අපවත් වී වදාළ සියලුම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සියලුම සංඝ පීඨුන් වහන්සේලාට මේ කුසලය පරලොව වශයෙන් පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමටම හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝද මේ පින් අනුමෝදන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සිද්ධ කරගත් කුසලය මහා සංඝ රත්නයටත්, කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, සිව්පසෙන් උපස්ථාන කරන දායක කාරක හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැම දිනාටමත්, හිතවත්, මදහත්, අහිතවත් සියලුම සත්වයන්ටත් මේ කුසලය මෙලොව වශයෙන් සියලුම යහපත, අභිවෘද්ධි, ආරක්ෂාව, සැනසෙල්ල උදාපත් කරගෙන ධර්මඥාන, භාවනාඥාන දියුණු කරගෙන පරලොව වශයෙන් සුගති සංඛ්‍යාත මහේසාක ජීවිත පෙළක් නිවන් දකින ආත්ම භාවය දක්වාම ලබාගෙන සත්පුරුෂ සංසේවනයේ ලබාගෙන ඉක්මන් ආත්ම භාවයකදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ කාන්තෙන් හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.